මේ වීඩියෝ අරන් එන්නේ BST කරන ඔයාලා වෙනුවෙන්. මගෙන් වැඩිම පිරිසක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි අයියේ මම කොහොමද BST පේපර් එකේ එසේ ප්‍රශ්නේ ගොඩ දාගන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අපි පොඩ්ඩක් මේ කාලේ ගැන කතා කරලෙමු. ඔයාලා දන්නවා, ඔයාලා අත්විඳිනවා ඉතාමත් සුළු කාලයක් තමයි අපේ A-level විභාගෙට තව තියෙන්නේ. ඉතින් ළමයි විශාල ප්‍රමාණයක් මගින් මැසේජස් දාලා අහනවා අයියේ මම මේක කරන්නද, අයියේ මම මේක කරන්නේ කොහොමද, අයියේ මට තේරෙන්නේ නැහැ. විශාල මැසේජ් තොගයක් එනවා දවසට. එක එක කට්ටියට එක එක ප්‍රශ්න. ඔයාලා හිතන්න එපා ඔයාලට විතරයි මේ කාලේ ප්‍රශ්න එන්නේ කියලා. හැබැයි එහෙම නැහැ. සමස්තයක් වශයෙන් A-level කරන හැමෝටම එක එක ආකාරයේ ප්‍රශ්න තියෙනවා. මේ කට්ට කොහොම හරි කාලා ඔයාගේ A-level exam එක ඔයා ගොඩ දාගන්න ඕන. අපේ ජීවිත කාලේ පුරාවට මෙච්චර කාලෙකට අපිට ඇවිල්ලා නැහැ මෙච්චර ස්ට්‍රෙස් එකක්. මෙච්චර කාලෙකට මෙච්චර ස්ට්‍රෙස් එකක් අපේ ජීවිතේටම ඇවිල්ලා නැහැ. නංගි මල්ලි අපි ශිෂ්‍යත්ව ලිව්වා, අපි O level ලිව්වා, අපි අවුරුද්දක් පතා වාර විභාග 3කට මුහුණ දුන්නා. හැබැයි ඒ ඔක්කොම එක්තරා ආකාරයක එක්සෑම් එකක් විතරයි. A level කියන්නේ එක්සෑම් එකක් විතරක් නෙමෙයි. ඔයාලා දන්නවා මේකෙන් තමයි ඔයාලා ඉස්සරහට යන්න ඕන පාර තීරණය වෙන්නේ. ලංකාව වගේ රටක කැම්පස් එකකට යනවා කියන්නේ මාර ගේමක් දෙන්න ඕන, මාර කට්ටක් ගන්න ඕන. BST කරන අය වශයෙන් තරමක් අපි වාසනාවන්තයි. මොකද සාපේක්ෂව 65% විතර A level ලියන ළමයිගෙන් කැම්පස් එකට තේරෙන්නේ BST සබ්ජෙක්ට් එකට විතරයි. ඉතින් අපිට ඒක වාසියක්. මේ ස්ට්‍රෙස් ලෙවල් එක පාලනය කරගන්න එක තමයි ඔයාගේ ලොකුම වැඩේ. අපි කොච්චර විභාග ලියලා තිබුණත් මේ විභාගේ වගේ තීරණාත්මක විභාගයක් අපි මෙච්චර කාලයකට ලියලා නැහැ. මේ විභාගෙන් පස්සේ කොටස් දෙකක් නිර්මාණය වෙනවා. එක කට්ටියක් කැම්පස් තේරෙන කට්ටිය, අනෙක් කට්ටිය කැම්පස් එකකට ය아가න්න බැරි වෙච්ච කට්ටිය. බහුතරයක් try කරන්න කොහොම හරි මම කැම්පස් එකකට යනවා, කොහොම හරි මම මගේ ජීවිතේ ගොඩ දා ගන්නවා. ඇත්ත මේ වගේ ස්ට්‍රෙස් ලෙවල් එකක් අපේ ජීවිතේටම අපිට ඇවිල්ලා නැහැ. ඔයා කොහොම හරි ඒක මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාට විතරක් නෙමෙයි මේ ස්ට්‍රෙස් ලෙවල් එක තියෙන්නේ. සියලුම දෙනා ඉන්නේ ස්ට්‍රෙස් එකෙන්. නිින්ද යන්නේ නැහැ, පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැ. සමහර කට්ටිය මට මෙසේජ් දාලා තුනා අයියේ මං ක්ලාස් එකේ පේපර්ස් තමයි කරේ. හැබැයි මං පාස් පේපර් එකක් කරනකොට මට ලකුණු අඩුයි. ඒ වගේ නොඑක් ලොකු ප්‍රශ්නවල තමයි මේ කාලේ ළමයි ඉන්නේ. ඒ ප්‍රශ්න කොහොම හරි හිතේ තියාගෙන වැඩ ටික කරන කට්ටිය තමයි ඉස්සරහට යන්නේ. මම නන්නව නංගි මල්ලි මම වගේම බහුතරයක් දෙනාට වෙන විකල්පයක් නැහැ. මේක හොඳට මතක තියාගන්න නංගි මල්ලි. මම A level exam එකට පුදුම තරම් මහන්සි වෙලා වැඩ කරා. පුළුවන් උපරිම කට්ට කෑවා. A level exam එකට යනකොට ලොකු confidence එකකින් නෙමෙයි ගියේ. තව වැඩ කරන්න තියෙන, තව වැඩ කරන්න තියෙන, මේකත් ඉතුරුයි, මේකත් ඉතුරුයි කියලා. එහෙම තමයි කොයි වෙලෙත් හිතුනේ. A level exam ඉවර වෙලත් මම ගෙදර ඇවිල්ලා අම්මට කිව්වේ අම්මේ මම මේ සැරේ A level exam එක ලිව්වා. හැබැයි ලොකු ෂුවර් එකක් නෑ. මම ලබන සැරේත් ලියන්න බලාගෙන තමයි ඉන්නේ. හැබැයි අම්මා මට මුකුත් කිව්වේ නෑ. A level result ආපු දවසේ මගේ අම්මා කිව්වේ මම දැනන් හිටියා උඹ කවදා හරි හොඳ රිසල්ට් එකකට යනවා කියලා. එහෙම තමයි මගේ අම්මා මට කිව්වේ. ඔයාලා එකක් මතක තියාගන්න. ඔයාලා එක වසරේ ඉඳලා 13 වසර වෙනකන් ඉස්කෝලේ ගියා. මෙතනින් තමයි ඔයා කැම්පස් යනවද කියලා තීරණය වෙන්නේ. හිතන්න එපා අම්මා තාත්තා කිව්වේ නැති වුණාට, ඇඟෙව්වේ නැති වුණාට එයාලා දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි ඉන්නේ. මගේ එකක් කොහොම හරි හොඳ තැනකට යාවි, හොඳ රිසල්ට් එකක් ගනීවි. මේ කාලේ හරියට මැනේජ් කරලා A level exam එක හරියට කරොත් ඔයාගේ අම්මට තාත්තට සතුටක් දෙන්න පුළුවන්. මේක තමයි ඔයාගේ අම්මට තාත්තට සතුටක් දෙන්න පුළුවන් ලේසිම විදිය. තවමත් මගෙන් ළමයි අහනවා අයියේ දැන් මං පටන් ගත්තොත් දැන් කාලේ තියද මං පේල් මට්ටමේ ඉන්නේ මට S එකක් ගන්න පුළුවන්ද? මං පේල් මට්ටමේ ඉන්න මට C එකක් ගන්න පුළුවන්ද? මං S එකේ ඉන්න මට B එකක් ගන්න පුළුවන්ද? මං B එකේ ඉන්න මට A එකක් ගන්න පුළුවන්ද? මම තවමත් කියනවා තවමත් ඔයාට කාලේ තියෙනවා හරි ප්ලෑන් එකකට හරියට ඔයාගේ වැඩ ටික කරොත්
අනිවාර්යෙන් ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒක නිසා කිසිම වෙලාවකද බලාපොරොත්තු අත්අරගන්න එපා. බහුතරයකට හිතන දේ තමයි මම ඊළඟ සයි එකකට යනවා මේ සයි එක කරන්නේ දැන් මට කාලෙ මදි. හැබැයි එහෙම එකක් නෑ. තමන් හිතන දේත් මත තමයි සියලුම දේ තීරණය වෙන්නේ. ඔයා හිතුවොත් මේක මං කොහොම හරි ඉවර කරනවා කොහොම හරි කැම්පස් යනවා කියලා ඔයා මේ කාලේ හරි හිතලා වැඩ කරන්න පටන් ගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. කැම්පස් එකකට යන්න පුළුවන්. ඒක නිසා නංගි මල්ලේ කිසිම වෙලාවක බලාපොරොත්තු අත්අරගන්න එපා. වැඩ කරන්න. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් එක්ක කමෙන්ට් එකක් විදිහට නැත්නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට දාලා අහන්න පුළුවන්. මට පුළුවන් විදිහට මං ඔයාලට උදව් කරනවා. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම ඔයාලට පොරොන්දුවක් දෙනවා. ඔයා ඔය එසේ පේපර් එක ගැන තියන් ඉන්න බය මම නැති කළා දානවා. මුලින්ම ඔයාලා එසේ පේපර් එක ගැන හිතන් ඉන්න විදිය මට වෙනස් කරන්න ඕන. ඒ කාලේ මමත් හිතන් හිටියේ එසේ පේපර් එක කියන්නේ පට්ට අමාරු දෙයක්. ඒක හරියට කරගන්න පුළුවන් හොඳට මතකයක් තියෙන හොඳ වැඩෙට විතරයි. ඒක නිසා මමත් ඒ කාලේ එසේ එකට දුර්වල මට්ටමකින් දුර්වල මනසකින් තමයි හිතුවේ. හැබැයි අවසාන ටිකේදී අවසාන භාගයේදී මට තේරෙන්න ගත්තා මේක එහෙම නෑ. මේකේ යම් දෙයක් තියෙනවා. අපිට මේක කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම ඒ කාලේ හිතන් හිටියේ අපි ඔක්කොම පාස් පේපර්ස් ටික කරන්න ඕන. අපි ඔක්කොම මොඩල් පේපර්ස් ටික කරන්න ඕන. අපි පළාත් පේපර්ස් ඔක්කොම කරන්න ඕන. ඊළඟ ටීචර්ස් ගයිඩ් එක මුලින් ඉඳලා අගට පාඩම් කරන්න ඕන. ප්‍රැක්ටිකල් ගයිඩ් එක පාඩම් කරන්න ඕන. හැබැයි මට තේරුණු දෙයක් තමයි එසේ පේපර්ස් වල ලකුණු වැඩි කරගන්න මේක එක ක්‍රමයක් විතරයි කියන එක. ඔයාලට කියන්න ඕන ඔයා එසේ පේපර් එකට බය වෙලා ඉන්නේ. ඔයාට මතක හිටින්නේ නැත්නම් ඔයා මෙච්චර පාඩම් කරලා කොහොමද මේ අහන එසේ වලට ලියන්නේ? එහෙම කියලා නම් ඔයා බය වෙලා ඉන්නේ. ඔයා තව දුරටත් බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නෑ නංගි මල්ලේ. ටීචර්ස් ගයිඩ් එකක් තියුණු බලයට අපි ඔක්කොම පාඩම් කරන්න ඕන කියලා එකක් නැහැ. අපි ඉක්මන් ලකුණකට යන්න නම් වැඩියෙන්ම ලකුණු වෙන කොටස් ටික වැඩියෙන්ම ලකුණු වෙන පාඩම් ටික හරියට තෝරගෙන කරගත්තාම ඇති. ඇයි මං එහෙම කියන්නේ? අපි සියලුම කොටස් දැනගෙන ඉන්න ඕනේ. එන ප්‍රශ්න වලින් කොටසක් අපි ගෙස් කරනවා. ඒකට පුරුදු වෙනවා. එතකොට අමතක වෙන ගැටලුව එන්නේ නැහැ. මොකද කිව්වොත් අපි අමතක වෙනවයි කියලා කියන්නේ අපි ඔක්කොම බදා ගන්න හින්දා. ඔයා දැන් ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න ඕන. මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. මේක අමාරු වැඩකුත් නෙමෙයි. මේක හරි සිම්පල් වැඩක්. හරි පොයින්ට් එක හරි විදිහට අඳුරගත්තොත්. ඊළඟ පොයින්ට් එක ඔක්කොටම කලින් අපි දැනගෙන ඉන්න එපයි මේ එසේ පේපර් එකට ලකුණු වෙන විදිය, ලකුණු හැදෙන විදිය. අපි එසේ පේපර් එකේදී අනිවාර්යෙන් ප්‍රධාන ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕන. එතකොට ඔයා එසේ ප්‍රශ්න 12කට ලියනවා. අර ප්‍රධාන ප්‍රශ්න 4 අණු කොටස් 3 ගානේ තියෙනවා. ඔයා සම්පූර්ණ ප්‍රශ්න 12කට උත්තර ලියන්න ඕන. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියනවා වගේ එසේ පේපරේ ලකුණු හොයාගන්න විදිය. ලියන හැම අණු කොටසකටම ලකුණු 100 ගානේ තමයි එකතු වෙන්නේ. එතකොට සම්පූර්ණ ලකුණු 1200ක්. ඒක 60න් බෙදුවට පස්සේ ඔයාගේ එසේ පේපරේට එන ලකුණු 100ට කීයෙන්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා ලකුණු හැදෙන විදිය. ඊළඟට ඔයාලා දැනගෙන ඉන්න ඕන එසේ ප්‍රශ්නයකට අපිට කොච්චර වෙලාවක් හම්බ වෙනවද කියලා. සරලවම කිව්වොත් අපේ එසේ පේපර් එකේදී එක තනි කොටසකට මම මේ අදහස් කරන්නේ අර ප්‍රධාන කොටස් 4න් එක යුනිට් එකකට ඔයාට විනාඩි 10ක් හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න. ඔයා A level exam එකට යන්න කලින් එක යුනිට් එකකට විනාඩි 10කට අඩුවෙන් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ප්‍රැක්ටිස් කරන්න. ටයිම් තියලා ලියලා බලන්න ඔයාට කොච්චර වෙලාවක් යනවද කියලා. අඩුම තරමේ අර එසේ ප්‍රශ්න 12න් එකකට විනාඩි 10කටවත් ඔයා අනිවාර්යෙන්ම හදාගන්න ඕන. ගොඩක් හොඳයි. විනාඩි 8ත් 9ත් අතර ප්‍රමාණයකට ඔයා ඒක ඉම්ප්‍රූව් කරගත්තොත්. අන්තිම මාසේ මම ඔන්ලයින් විදියට ගිහුව පේපර් ක්ලාස් එකේ අනිවාර්යෙන් සතියේට පේපරයක් ගන්න දෙනවා.
ඒකේ එසේ ටික මං ටයිමින් තියලා ලියනවා. මම හිතන විදිහට ඒකින් මගේ ටයිමින් හැදුනා. කොහොම හරි ඔයාලා ටයිමින් හදාගන්න ඕන. ඒක තමයි ඊළඟට වැදගත්ම පොයින්ට් එක. හරි. ඊළඟට පුංචි මතක් කිරීමක් ඔයාලට කරන්න ඕන. ඒ ලෙවල් ලියන ළමයි එක එක කෙටි ක්‍රම හොයනවා. එක එක ක්‍රම අත්හදා බලනවා. ඉතින් ඒ විදිහට හොයාගන්න ක්‍රමවලින් එයාලා රෑන්ක්ස් ගන්නවා. එයාලා හොඳ රිසල්ට් දානවා. ඒ විදිහට මම හොයාගත්ත ක්‍රම සහ මං ඒ වගේ රෑන්ක්ස් ගත්ත අයියලා අක්කලගෙන් අහගත්ත ක්‍රම මමත් හදා බලලා හරි ගිහිපු කොටස් තමයි ඔයාලට මේ විදිහට වීඩියෝ හරහා අරන් එන්නේ. මං ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයාලට අරන් එනවා. මම විශ්වාස කරනවා මේ වීඩියෝස් තව තවත් BST කරන ඔයාලා වගේ කට්ටියට පෙන්වන්න පුළුවන් නම් එයාලගේ ගන්න තියෙන රිසල්ට් එකට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න එයාට පුළුවන්. මේ සියලුම දේ ඔයාලා වෙනුවෙන් කරන්නේ. ඔයාට කරන්න පුළුවන් දේ තමයි මේවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක. ඒ වගේම ඔයාලා වගේම ලංකාව වටේ ඉන්න BST කරන අංගිල මල්ලයට මේක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරි. ඊළඟ වැදගත්ම පොයින්ට් එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපි හරියටම එසේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ සහ එයාලා කොහොමද අපිට ලකුණු දෙන්නේ කියලා. අපි පොඩ්ඩක් බලමු එක එක ප්‍රශ්න ආකාර සහ එක එක ලකුණු දීමේ ආකාර ගොඩක් තියෙනවා මේකෙන්දි. ගොඩක් කට්ටිය මේ එසේ ප්‍රශ්න අමාරුයි කියලා කියන්නේ මං හිතන්නේ මෙන්න මේ හේතුව නිසා. මං මෙතෙන්දි ඔයාලට මුලින්ම තෝරගත්ත 2020 ඔයාලගේ A level පේපරේ එසේ ප්‍රශ්නයක්. ඒකෙදි ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ ජෛව පද්ධති කෙරෙහි පාංශු වයනය සහ පාංශු ව්‍යුහයේ වැදගත්කම. හරි. ඔක්කොම කලින් අපි බලමු ඔයාලා කොච්චර ලකුණු ප්‍රමාණයක් දීලාද ඒ ලකුණු කොහොමද දීලා තියෙන්නේ කියලා. පාංශු වයනය. පාංශු වයනයේ හැඳින්වීමට ලකුණු 3ක් දීලා තියෙනවා. පාංශු ව්‍යුහයේ හැඳින්වීමට ලකුණු 3ක් දීලා තියෙනවා. පාංශු වයනයේ වැදගත්කම කරුණු 3කින් පැහැදිලි කිරීම. කරුණු 3කින් පැහැදිලි කිරීම. බලන්න වයනය කරුණු 3කින් පැහැදිලි කිරීමට එයාලා ලකුණු දීලා තියෙනවා තවත් 4 ගුණ කිරීම 3 12යි. ඊළඟට ව්‍යුහය පැහැදිලි කිරීමට කරුණු 3ක් භාවිතා කරලා තියෙනවා. ඒකට ලකුණු 12 ගානේ ලකුණු 30ක් හැදිලා තියෙනවා. ඔක්කොම ඉස්සෙල්ලා ඔයාලත් එක්ක මම කතා කරන්න කොහොමද මේ ලකුණු 30 හැදෙන්නේ කියලා. සමහර පේපර් වල මේක ලකුණු 30 විදිහට දානවා. සමහර පේපර් වල 100 විදිහට දාලා 3ෙන් බෙදලා ගන්නවා. හරි. කොහොම වුණත් ඔයාලා මේ ලියන එක එසේ ප්‍රශ්නයකට ලකුණු 100ක් හැදෙනවා. ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලා අනිවාර්යෙන් එසේ පේපරේ ප්‍රධාන ප්‍රශ්න 4ක් සහ ඒ අදාළව අණු කොටස් 12කට උත්තර ලියන්න ඕන. ඒ අණු කොටසකට ලකුණු 100ක් ඔයාලට හම් වෙනවා. එතකොට එක ප්‍රශ්නයකට අණු කොටස් 3යි. එතකොට 100 ගුණ කිරීම 3 ඇවිල්ලා 300යි. එතකොට ප්‍රධාන ප්‍රශ්නයකට ලකුණු 300ක් එනවා. ඒක බෙදනවා 3ෙන්. හරි. ඔන්න 100ක් ආවා. එතකොට මේ ප්‍රධාන ප්‍රශ්නයට ලකුණු 100ක් එනවා. අණු කොටස් වලට එන ගාන 3ෙන් බෙදලා ප්‍රධාන කොටසකට ලකුණු 100ක් එනවා. එතකොට ප්‍රධාන කොටස් අපිට 4ක් බලා ගන්න පුළුවන්. 100 ගුණ කිරීම 4 400යි. 400 බෙදීම 20 ලකුණු 20. මේ විදිහට තමයි ඔයාලගේ එසේ පේපරේ ලකුණු 20 හැදෙන්නේ. එක එක පේපර් වල එක එක විදි බලා ගන්න පුළුවන්. මේ තමයි සමස්ත ලකුණු හැදීමේ විදිය. මම ඔයාලට ලේසිකමක් කියන්නම්. ඔයාලා මේ ලියන එක අණු කොටසකට අණු කොටස් 12කට ලියනවා. එක අණු කොටසකට ලකුණු 100 ගානේ හදලා එතකොට ලකුණු 1200ක් අපිට එනවා. ඒ එන 1200 60න් බෙදුවට පස්සේ ඔයාගේ එසේ ලකුණ හරියටම බලා ගන්න පුළුවන්. කලින් පේපර් වල තමයි මම හිතන්නේ මෙයාලා ලකුණු 30 කියන මේ විදිහට දාලා තින්නේ. ඉස්සරහට ආපු පේපර් වල මෙතන 100 තමයි බලා ගන්න පුළුවන්. හරි. අපි යන් ආයේ ප්‍රශ්නෙට මෙයාලා ඩිරෙක්ට්ලිම අහලා තියෙනවා පාංශු වයනය සහ පාංශු ව්‍යුහය වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න කියලා. එතකොට ඔයාලා අනිවාර්යෙන් දන්නවා පාංශු වයනය හා ව්‍යුහය දෙකම හැඳින්වීම ලියන්න ඕන කියලා.
මේ 2016 අපිට ආපු A-level පේපරේට අදාළ ප්‍රශ්නයක්. එතෙන්දී යාළුවා අපෙන් අහනවා ජලජීවි කර්මාන්තය කෙරෙහි කාලගුණයේ බලපෑම විස්තර කරන්න. දැන් කලින් ප්‍රශ්නේ ඩිරෙක්ට්ලිම එයාලා කියනවා පාංශු වයනය හා පාංශු ව්‍යුහය වැදගත් වන ආකාරය කියලා. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් මේකට හැඳින්වීම් දෙක එනවා. හැබැයි මෙතෙන්දී අපිට පොඩි පැටලැවිල්ලක් එනවා. ජලජීවි කර්මාන්තයේ හැඳින්වීම ලියනවද කාලගුණයේ හැඳින්වීම ලියනවද කියලා. ওই විදිහට පොඩ්ඩක් යටට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ 2016 පේපරේ සම්පූර්ණ වාර්තාවක් එයාලා අපේ ආන්සර් ෂීට් එකත් එක්ක දීලා තියෙනවා. එයාලා දීලා තියෙනවා මේ ජලජීවි කර්මාන්තය හා කාලගුණ විද්‍යාව විෂය ඒකක සම්බන්ධ කරමින් සකසූ ගැටලුවකි. මෙහිදී සිසුන් බහුතරයක් මුල් වදන් අර්ථ දැක්වීමේදී ලකුණු අහිමි කරගෙන තිබුණේ. පිළිතුර සඳහා ජලජීවි කර්මාන්තය හා කාලගුණය බලාපොරොත්තු වුවද උන් අර්ථ දක්වා තිබුණේ කාලගුණය යන පමණි. එතකොට මෙතෙන්දී ළමයි ගොඩක් ලියලා දුන්නේ කාලගුණය ගැන විතරයි. අර්ථ දක්වලා දුන්නේ කාලගුණය විතරයි. එතකොට මෙයාලා බලාපොරොත්තු වෙලා තියෙනවා කාලගුණය යන්න සහ ජලජීවි කර්මාන්තය යන දෙකේම අර්ථ දැක්වීම් දෙකක්. ඊළඟට එසේම ගැටලුවේ ඇති බලපෑම යන නිවැරදිව වටහා ගැනීමට සිසුන් අපොහසත් වී තිබුණි. බලපෑම සඳහන් කරන විටදී හිතකර සහ අහිතකර බලපෑම් දෙකම තිබිය යුතු බව සිසුන් බහුතරයක් වටහාගෙන නොතිබුණි. මෙම හේතුව නිසා ඉතාමත් සරල විෂය කරුණක් සඳහා අපේක්ෂකයන් ලකුණු අහිමි කරගෙන තිබීමට දක්නට ලැබුණි. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඔයාලගේ A-level පේපරේ බලපෑම කියලා ඔයාලා හොඳට මතක තියාගන්න හිතකර සහ හිතකර දෙකේම එතෙන්දී යාලා බලාපොරොත්තු වෙනවා. එතකොට යාලා මේ විදිහට තමයි හිතකර සහ අහිතකර බලපෑම් දීලා තියෙන්නේ. ලකුණු දීලා තියෙන්නේ ඕනම කරුණු 4 සඳහා ලකුණු 3/12යි. ඕනම කරුණු 4 සඳහා ලකුණු 3/12යි. මේකටයි අදාළ හැඳින්වීමටයි තමයි ලකුණු දීලා තියෙන්නේ. මම දැන් ඔයාලට පොයින්ට් දෙකක් කිව්වා. ඒ විශේෂ පොයින්ට් ඔයාලා නෝට් එකක් දාගන්න. පළවෙනි පොයින්ට් එකේදී මම කිව්වා එයාලා හඳුන්වන්න ඕන කරුණු දෙකම දීලා තිබුණා. දෙවෙනි එකේදී එයාලා හංගල තමයි දීලා තිබුණේ. එතකොට හැඳින්වීමේ ලකුණු එයාලට ගන්න බැරි වෙලා තිබුණා. සහ බලපෑම කියන එකේ තේරුම එයාලා දීලා තිබුණා. ඒක අඳුර ගන්න බැරි වෙලා තිබුණා. දැන් ඔයාලා ඒ කරුණු දන්නවා. මේ තියෙන්නේ 2021 පේපරේ මම ඔයාලට තෝරගත්ත ප්‍රශ්නයක්. දර්ශීය බින්දු ජල සම්පාදන පද්ධතියක මූලික සැලැස්ම එහි ප්‍රධාන අංග දක්වමින් විස්තර කරන්න. එතකොට ගොඩාක් කට්ටිය කරලා තිබුණේ ප්‍රධාන අංග දැක්වුවා විස්තර කරා. ප්‍රධාන අංග දැක්වුවා විස්තර කරා. හැබැයි බලන්න ලකුණු දීලා තියෙන විදිය. රූප සටහන ඇඳීමට ලකුණු 14යි, නම් ක්‍රියීමට ලකුණු 2යි. දැක්කද? එතකොට එතෙන්ටම ලකුණු 30ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට හැඳින්වීමට ලකුණු 10ක් දීලා තියෙනවා. අර විදිහට රූප සටහන ලකුණු 30ක් දීලා තියෙනවා. අංග 6ක් විස්තර කිරීමට ලකුණු 60ක් දීලා තියෙනවා. ඒ විදිහට තමයි ලකුණු 100 යාලා හදලා තියෙන්නේ. මම මේ කියන්න යන විශේෂ කරුණ ඒ කාලේ මම A-level ලියද්දි මට ගුරුවරයෙක්ගෙන් දැනගන්න ලැබුණ කරුණක්. එයාලා උත්තර පත්‍ර පරීක්ෂා කරන්න යද්දි එයාලට උපදෙස් දෙනවලු. දැන් එයාලා එසේ ප්‍රශ්නයක් දුන්නට පස්සේ ඒකට අදාළ රූප සටහනක් අපි අඳිනවනම් එයාලා ඒක බලාපොරොත්තු වෙන්නේ නැතු වෙන්න පුළුවන්, බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ එයාලා බලාපොරොත්තු වෙලා තියෙන රූප සටහන. එයාලා බලාපොරොත්තු නැතත් අපි රූප සටහනක් අදාළ ප්‍රශ්නෙට අඳිනවනම් මේ රූප සටහන ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එකක් වෙන්න ඕන බොහෝ දුරට. ඔයාලා ඒ විදිහට මේ රූප සටහනක් ඇන්දොත් අදාළ පොයින්ට් වලට අමතරව ඒ රූප සටහන බලලා ඔයාලා ගැන නිර්ණයක් එනවා. ඔයාලට එතනින් උන් ලකුණක් හම්බ වෙනවා. බොහෝ විට ඔයාලගේ පොයින්ට් එකක් දෙකක් වැරදුනත් ඒ වැරදි ලකුණ අර අදාළ රූප සටහනෙන් එන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මොන ප්‍රශ්නේ ලිව්වත් ඒකට රූප සටහනක් ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එකේ හෝ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙනවා නම් අනිවාර්යෙන් ඇඳලා නම් කරන්න. ඊළඟට මම තෝරගත්ත 2022 ඔයාලට ආපු ප්‍රශ්නයක් එතෙන්දී සුදු ගම්බිරිස් නිෂ්පාදන ක්‍රියාවලිය විස්තර කරන්න. සුදු ගම්බිරිස් හැඳින්වීම එයාලා දීලා තියෙනවා. විස්තර කරලත් තියෙනවා. හැබැයි මේ බලන්න එයාලා විශේෂ පොයින්ට් එකක් මෙතන දාලා තියෙනවා. මෙන්න මේක තමයි ඔරිජිනල් මාකින් ෂීට් එක අධ්‍යයනය කිරීමේ වැදගත්කම. ඒ මාකින් පැනල් එකේ ඉන්න ගුරුවරුන්ට මාකින් හෙඩ් විසින් දෙන විශේෂ කරුණු ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ගුරුවරු මේ විදිහට ලියලා තියෙනවා. මේ බලන්න. පියවර ඕනි. ඒ කියන්නේ
මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් ලකුණු ඔයාලා ගන්න නම් පියවර වරද්දන්න නැතුව ලියන්න ඕන. මේ පියවර මාරු කරලා ලිව්වොත් ඔයාලට ලකුණු අහිමි වීමක් වෙනවා. ඊළඟට අවසාන පියවර නැතුවට කමන්නේ නැහැ. එතකොට මේ අවසාන පියවර නැතුණක් කමන්නේ නැහැ. බලන්න හැදින්වීමට ලකුණු 20ක් දීලා තියෙනවා. පියවර 8 නම් කිරීමට ලකුණු 32ක් දීලා තියෙනවා. පියවර 8 විස්තර කිරීමට ලකුණු 48යි ඕවරෝල් ලකුණු 100ක් එයාලා දීලා තියෙනවා. මෙතෙන්දි ගන්න ඕන පොයින්ට් එක තමයි පියවර ලියන්න ඕන ප්‍රශ්නයකට අනිවාර්යෙන් ඔයාලා පියවර ලියන්න.